හෙලෝ අපි අද ඉගෙන ගනිමු තවත් ලස්සන වාක්‍ය රටාවක්. was about to. අතීතයේදී යම්කිසි ක්‍රියාවක් පටන් ගන්නටයි හැදුවේ කියලා කියන්න අපි මේ was about to වාක්‍ය රටාව පාවිච්චි කරනවා. was about to ඒක වචන නාම හෝ සර්වනාම එක්ක, were about to බහුවචන නාම හෝ සර්වනාම එක්ක. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. මම එළියට යන්නටයි හැදුවේ වැස පටන් ගන්නට. I was about to go out when it started raining. I was about to go out when it started raining. එයා මීටින් එක පටන් ගන්නටයි හැදුවේ එතකොටම කරන්ට් එක ගියා. She was about to start the meeting when the power went. She was about to start the meeting when the power went. එතකොට අතීතයේදී යම්කිසි ක්‍රියාවක් පටන් ගන්නට හැදුවා එතකොටම යම්කිසි දෙයක් සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවක අපි පාවිච්චි කරන්නේ I was about to, they were about to කියන වාක්‍ය රටාව. මෙතනදී about to කියන ෆ්‍රේස් එකත් එක්ක අපි පාවිච්චි කරනවා ප්‍රධාන ක්‍රියාව to වලට පස්සේ මේ ප්‍රධාන ක්‍රියාව තියෙන්නට ඕනේ base form එකකින්. මොකද to වලට පස්සේ අපි සාමාන්‍යයෙන් ක්‍රියාව පාවිච්චි කරන්නේ base form එකෙන් නිසා. ඊළඟට උපකාරක ක්‍රියාපදයේ වෙන was හරි were හරි අපි පාවිච්චි කරන්නේ සබ්ජෙක්ට් එකට අනුව. ඒක වචන නම් was, බහුවචන නම් were. එතකොට එක්කෝ was about to ප්‍රධාන ක්‍රියාව, were about to ප්‍රධාන ක්‍රියාව. ඒක මතක තියාගන්න. ඊට වාක්‍යයක් බලමු. I was about to call you when I got your message. I was about to call you when I got your message.